හෙලෝ ඌ මහත්තයා කියන්න ඌ මම තමා ලොක්කා ඕ මොකද්ද හැප්පෙන්න යනවා මැරෙන්න යනවා කවුද මොකේද වෑන් එකේ කවුද වෑන් එක ඇදුවේ මකබාස් හොඳ ගෝලයා කොහොමද වැඩ කරනවා මං දානම යනකොට කෝල් කරන්නද මකබාස් ඔයි මකබාස් මේ අර මේ උඹ හදපු වාහනයක තව එකේ කාංගරේ සුරලෝ කියන්න හදනවලු මේ වරේ ඉක්මනට ඉන්න තැනකින් මේ මකබාස් අම්මට හුදු ලොක්කගේ වොයිස් එක නම් එච්චර සෙට් වෙන්නේ මෙලෝ අම්මට එලෝ අම්මට ඔය කරගත්තේ අපට සෝර වෙනවා ඉතින් ඔලොක්ක දැල්ල ඩාන්ඩු වෙනවා හරි හරි ඔක කතාරේ ඩාන්ඩු නෙමෙයි යකෝ ආන් තව එකේ පරලෝක ගිහිල්ලලු ඒක කමන්නේ මේ ඒක නෙමෙයි ආන් අරේ දොස්තර මහත්තයෙක් කෙනවලු ඒක පොඩ්ඩක් බලහන් ඩොකාටත් බුදු සරණයි හරි ලොක්ක මම දෙන්න රම්පෙට මුරි හැලෙන්න වයෙන්ඩවා නෑ ඔබ දාපු ජෝගි හොඳටම ඇති පොඩි එක ඔබ බලහන් හරි හරි බොස් මම බලන්න දෙන්න ලොක්ක හිටපන්කු මේ මගුලට නෙක්ක වගේ නෙමෙයි බෑගන්න බෑ මම මේ ටවුන් එකට පොඩ්ඩක් ගිහින් එන්න ඉතින් ගැරිජ් එක බලාගනින්න අම්මට සිරි ඩොකා එනවා මකා ෆයින් නැති ඉඳන් ඈ හරි හරි එන වඩ්ඩු කෑල්ලෙන දෙන්න රම්පෙට පොඩි හැරෙන්න බාසුන් නෑ හා ඩොක්ටර් කෝ බාසුන් නෑ නැද්ද ටවුන් එකට ගියා ඩොක්ටර් අනේ බෝඩ මගුලක් කරගනින් බෑ දොස්තර මහත්තයාද ඔව් මං දොස්තර මහත්තයෙක් තමයි අම්මට දිරියන කොල්ලට සොරියන මම හිතුවා ඔයා දොස්තර මහත්තයෙක් තමයි කියලා ඒ කොහොමද සල්ලි කෙල්ල සූත්තිය කර අතන කුස්සේ ගාලා තියෙනවනේ මං ඒකයි ඇහුවේ මේ කොහෙද වැඩ කරන හොස්පිටලේ ජෙනරල් හොස්පිටල් ගද්ද පඩ සද්ද නැත සත පඩ ගඳ නැත ඒක නෙවෙයි ඩොක්ටර් මොකද්ද වහනේ කේස් එක මේක මගේ පරණ කාර් එක යංකු බාසුන් නෑ පොඩ්ඩක් බලන්න යන්නවා නම් අනේ මං ගණන් යම් බලන්න දෙයියෝ දෙනකොට යක්කු රෝනවා ගෝල දැන් මහත්තයා රෝනේ මේක විකුණලා අලුත් වண்டிයකට යන්නද නෑ බාසුන් නෑ මට කිව්වා මේකට මේ ඕහොල්ලක් කරන්න ඕන කියලා කනේ නැති වලට ලූලා පණ්ඩිතයෙක් වල ඒක නෙවෙයි කොයිද හෝල් එක තියෙන්නේ මහත්තයා අයියෝ වාහනයකට දන්නේ නැද්ද සත්ත පඩ සත්ත වඩි ගෝල නෑ මම දන්නවා කොතෙන්ද කරන්නේ ඔය සීන් එක ඔව් අර මේ පිස්ටන් බෝර් කරලා එහෙම කරන්නේ ආහා එන්ජිමේනේ බයන්ඩෝ මම කරලා දෙන්නම් ගිනි විසි වෙන්න මහත්තයා අරුණ පොඩ එන්ජිම මත මේ කෑල්ල නෑ කොහෙන්ම ඇරලා දෙන්න අලු සිිස්ටම් නෙනේ අම්මට උඩු මහත්තයා මොකද්ද මේ ලොකු එක ඕකනේ ඉතින් එන්ජිම එන්ජිම නේ හරි එන්ජිම මේ කොහොමද කවද දැන් කරලා දෙන්න පුළුවන් බාසුන් නෑ අම්මට සිරියනවා කොල්ලට සොරියනවා ගෝල එහෙමද මේක මේ අද දාලා යන්න සතියක් විතර ඇයි ටිකක් ලොකු වැඩන්නේ මහත්තයා හරි කමන්නේ මම බාසුන් නෑට කෝල් එකකුත් දෙන්න මේකයි මහත්තයා දැන් මේක එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙද්දින වැඩේ කරන්න වෙන්නේ ඈ ඒ කියන්නේ සීන් එක මොකද දැන් කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙද්දින වැඩේ කරන්න ඕන එන්ජින් ස්ටාර්ට් එකේදී මොනවද කරන්නේ අත්තප්පා නිවන් ගිහින් අපිට හුඟක් ඈතයි කර ඒක නේ ඩොක්ටර් අපේ සීයා කරා මේ ඔපරේෂන් එක ඔපරේෂන් එක කරේ අපේ සීයාගේ හાર્ට් එක වැඩ කරද්දි ඒ කරේ ඩොක්ටර්ගෙන් නෑ ඒකයි මං ඇහුවේ ස්ටාර්ට් එකේදී කරන්න ඕනද කියලා අමුසට දෝදුයි ඔපරේෂන් කරනවා නේද වාහන හදන්නේ මේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙද්දි මොන පිස්සෙද්ද මේ සමහරින්ට රත්තරනේ වර්ධම ගැති කිව්වලු ඩොක්ටර් කෙනේ ඒ කතාව කිව්වේ ඩොක්ටර් කෙනෙක් මං ඒකයි මේ නිකමට වගේ ඇහුවේ ඩොක්ටර් දැන් දාවේ මොකක්ද දවුල මේ බාසුන් නෑ මේ අර ගෝලයට පොඩ්ඩක් ට්‍රැක් කරයිද ඇයි මොකද උනේ ඩොක්ටර් නෑ බාසුන් නෑ
අර ගෝලයන්නම් කීයටවත් දෙන්න එපා වාහනේ හදන්න. හරි. බාසුන් නැහැ මේක හදලා තියන්න. හරි ඩොක්ටර් වාහනේ දාලා යන්න. මම බලලා තියන්න. එනම් බාසුන් නැහැ. මං ගිහින් එන්න. හරි ඩොක්ටර්. මකබස් මේ වරේ. බල මේ මිනිස්සුන්ව හිලුව කරගන්න එපා. ඒ මිනිස්සු ඉන්නේ මගේම නම විශ්වාස කරලා. ඒකට කපල් නෑ. වැඩක් නෑ බොස් ඕකට කොච්චර කිව්වත් පට්ටි ගොඩේ ගම කනවා. නමක් තියෙන්න බෑ බං ඔක තියන්න. යන්ද ප්ලේන් ටිකක් බීලෙන්. යවයි. වරෙන් යන්න. අසුන්න ඉන්නද කවුද මේ සර්? අම්මට සිරියනවා. සර් රෝවින විනාඩියක් ඉන්න චූටි වැඩක් තියෙනවා මං එන්නම්. මේ මං එනවා කියලා කෝල්ලයක් දුන්නා. මගේ මේ පරණ වාහනේ මේ ටින්කරින් පොඩක් තියන කරගන්න. ඔයාලා කරනව නේද? ටින්කරින්. නයි කයිද රොස්පාංගල්. යමන්. ඔවද මේවද අපි කරේ? මේ හරිය තමයි වැඩිපුර පොඩ්ඩක්. සල්ලි දෙයියන්ගේ මල්ලි ගොනු. මේ මාත්‍යෝ වැඩි නම් ටිකක් බරපතලයි. තාරුසිත් දෙකක විතර වැඩක් තියෙන්නේ. විතර වැඩ කොහෙද බාසුන්නේ මම. ඉස්සර මුල්ල විතරනේ පොඩ්ඩක් දිරලා තියෙන්නේ. ඉස්සරහ නම් අවුලක් නැහැ මාත්‍යා. ඒක නම් දාරුවලෙත් නැහැ. කැඩ්ලෝටියක් දැම්ම සුන්සිංගල් ඇල්ලුවා. කපලා දැම්මයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. එහෙනම් මොකද්ද? සල්ලි දෙයියන්ගේ මල්ලි ගොනු. උඩ වහලට මෙනවා සීට් එකමාරක් විතර මාත්‍යෝ. කො බලමු වහල මොකක්ද වෙලා තියෙන්නේ? බලන්නකො. ලම්බ කෙටේ අත්වරු විද්‍යුත් දෙකේ නගින්නේ කොළු. බලන්නකො. හරියටම මැද පත හිලා යටින් බැලුවා මුළු සෞරග්‍රහ මණ්ඩලයම පේනවා. තාමුසට පිස්සුදෝයි මේක මේ සන්රූෆ් එකනේ මේක වහන්න වීදුරුවක් තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. නැතුව තෝගෙන් වැඩක් කරගන්න එනවට ගහන්න ඕනේ අපිට. තෝනම් මක බාසෙන්ම තමයි රේස්. සපු ගන්න අවසරයි. ඔබ ගියපු දුර වැඩි ගොළු. මාත්‍ය හොතනද මේ දිරපු කොන? ඒක උඹ ගහගනි. යෝ මුගේ ගෑස්. කොන ගහගන්න පට්ටි ගොනේ. හොඳ වැඩේ තඩියට අහගත්තනේ. චුටේ ඕ ඇයි මම යෝජී පොඩ්ඩක් හම්බෙලන්න යනවා. වැටික පොඩ්ඩක් බලපන් ඈ. ඔයා මොකද මොස වියෝජී හම්බෙන්න යන්නේ? උඹ හිතන්නේ මකුලන්නේ මේ යකෝ මෙතන තියෙන්නේ. මම යන්නේ වයිෆ් එක්ක. මෙතන පොඩ්ඩක් බලාගනි. හරි පොත මම බලාගන්න. මල්ලියා මෙ ඔයාද බොසා මෙතන? 100න් හැබැයි 100න් පෙගුණ කළ මන්නා අම්මට සිරි. මාත්‍යා. මම ලොක්කලා නෙවෙයි. මම මෙතන දෙවෙනියා. ලොක්ක වැඩ බාරගන්නයි අපි වැඩ කරන්නයි. අපි හැම වෙනවා ලොක්කගේ නම එනවා. ඔක තත්ති. හොඳයි මල්ලියා. අම්මා සිරිනවා කොල්ලට සොරි වෙනවා. මොකද්ද වානේ ප්‍රශ්නේ? මේකේ මල්ලියා මේ කඳුපල්ලෙන් යනකොට බ්‍රේක් අහන්නේ නෑනේ. මාත්‍යා. ඉවල් කොහෙද? මම නම් කඩු ගන්නෑ මල්ලියා. හේ. ඇව්වර තරහ වෙන්න එපා මාත්‍යා. ඔයාට ওই පැත්තට යන්න ඕනේද? කඳුපල්ලන් තියෙන පැත්ත වලට. මොකක්? යන්න ඕනද මේ පැත්තට? නයම් වැස්ස අරකට මේකට රටේ නැති දේවල්නේ. ඉතින් ටික දවසක් යන්නේ නැතු ඉන්නකො පොඩ්ඩක් පාඩුවේ මේ කඳුපල්ලන් නැති පැත්තකට යන්න. ඒ කිව්වේ මල්ලියා. කඳුපල්ලන් තියෙන පැත්ත වලට යන්න එපා. මේ දවස් ටික පොඩ්ඩක් ෂේප් වෙලා ඉන්නකො. වැඩි ඉවරයිනේ. මොනවද මල්ලියා වා කියන්නේ? පිස්සුනේ කියන්නේ. වාහනයක් ගන්න හැමතැනම යන්නනේ. වා පිස්සුනේ ගෙලින්නේ. හරි ඒක වුණන්නේ. ඒකදී මාත්‍යා කැමැත්තෙන්. බ්‍රේක් මදි. පොඩ්ඩක් ඒක හදලා දෙන්න පොඩි ලයින් එකක් ගහලා. ඒකයි කියන්නේ. හත්වලාවට ගහපු කලාබෙරේ ගොල්ලෝ. බ්‍රේක් මදි කියලා කොහොමද මාත්‍යා කියන්නේ කියන්නකෝ. බ්‍රේක් ගන්න ඕනේ වරාස් ගාලා සද්දයක් එනවා. බ්‍රේක් අදින්නේ නැහැ මල්ලියා හරියට. අඩේ බල්වල නැත. මොකක්? තමුසේ කලින් වින්කල එකද ඔය වැඩ කරේ? තමුසේ වාහනයක් කරන් ආවෙන් බස් මේකයි තේ මේ බයිසිකලයක් කරන් ආවා කියලා. තමුසේ තද ඔය මම මේ බල්වලනවා කියලා පට්ටි ගොනේ. හොඳ වැඩේ අදත් ආගත්තනේ වෙනු. මං කියලා තියෙනවා බාසුන්නෑට හරියම ගෝලෙත් දාලා වැඩ කරන්න කියලා. ඉවරයිනේ බාසුන්නෑගේ නමත් එක්ක ඉවරයි. ඒකනේ මල්ලි අපි ඔයාටට දෙන්නේ. මක්ක බාසය නම විතරයි. මොකද්ද මාත්‍යා දැන් තියෙන ප්‍රශ්නේ? මේ මික්ස් එකක් තියෙන වාහනේ. පොඩ්ඩක් හදා ගන්න. කෝ කිව්වට ආවේ නෑනේ. කවුද වල්ලි? අයි මිස් කෙනෙක් කෙනා කිව්වේ දැන්? මිස් කෙනෙක් නෙවෙයි බං. බයික් එක රේස් වෙන්නේ නැහැ.
මික්ස් එකක් තියෙනවා. ඒක බලන්න උඹට කිව්වේ බං. යකෝ බයික් එක ගාවට මං එන්න. මේ තියෙන බයික් එක. කොහෙන්ද මං පොඩ්ඩක් බලන්න. කොහෙ වෙන්නේ නැහනේ. වෙන ඉඳන් ගෙනාවේ. මේ දැන් නම් වැඩ වැඩි. හරි වා හෙට එන්නකෝ. මම මේක අදලා තියන්න. මම හෙට එන්න. ඔයා වැඩේ බලලා තියන්න. බාසුන් නැහැ. බාසුන් නැහැ. ආ මිස් එදා සෙනග වැඩි කියලා ආපහු හැල්ල ගියා නේද? ඔයාට මතකයි නේද? අම්මන්ට සිරියන නෝන. අමතක වෙලා බෑනේ. ලොක්කත් කෝල් කරලා ගියා මිස් වෙයි කියලා. පොඩ්ඩක් බලන්න කියලා. ඔයාට පණිවිඩය හම්බුණාද? මං තමයි මේ මිස්. කාර් එකේ නේද අවුල තියනවා කිව්වේ. කාර් එක ටිකක් පරණයි කිව්වා නේද? ඔව් ටිකක් පරණයි තමයි. හැබැයි ඉතින් සුපිරියට වැඩ. අම්මට සිරියන. චීස් කෑල්ල වගේ. මොකද්ද වාහනේ අවුල තියනවා කිව්වේ මිස්? වාහනේ අවුල කියන්නේ පොඩි අවුලක් තියෙන්නේ. පැත්තට අදින සීන් එකක් තියෙනවනේ. මොන පැත්තට වගේද අදින්නේ? මං දැන් වාහනේ මෙහෙම අරගෙන යනවනේ. අරගෙන යනකොට එක පැත්තකට අදිනවා. මේ මිස් කවුද අදින්නේ? මොකක්? සල්ලි සබන්කට කෙල්ලෝ අයිස් කෙට කිව්වා. මේ ඒක නෙමෙයි. කවුද අදින්නේ මිස් ඕක? ඔක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. කවුරුත් අදින්නේ නෑ මිනිස්සයෝ. යන්න බෑනේ මිස්. 100 හරි වෙන කවුරු හරි මැරිච් කෙනෙක් හරි වහන්ට වෙයිලාද දන්නේ නෑනේ. ඔයා මේ එහෙම සින්නක් තියෙනවා මට කියන්න. අපේ ඉන්න টොප් එකේ කට්ටඩියේ. අම්මට සිරිවෙන. අයියෝ කට්ටඩියේ නෙවෙයි යන්නේ. මේ ස්ටීම් වීල් එකේ ඇලයින්මන්ට් තිබ්බට වැඩක් නෑ පැත්තට අදිනවා. අම්මට සිරි. ඔයා මේ කියන්නේ මිස් වාහනේ පැත්තකට අදිනවා කියලා. මම හිතුවේ වාහනේට මල්ල පෙරේතෙක් හරි කුම්බාණ්ඩෙක් හරි වැයලා ඌ මේ පැත්තට අදිනවා කියලා. කියන්න බෑනේ මිස්. අපි රැයට නිින්දෙන් නිදාගෙනනකොට කකුලෙන් අදින්නේ. ඒව තින්නේ මම හිතුවේ. අයියෝ ඒ මගුලන් නෙවෙයි. වාහනේ පොඩ බලන්න යමුද? හරි. ඕකේ අනිවාර්යෙන් ටයරුත් පැත්තට තමයි ගෙවිලා ඇත්තේ ඈ. ඔව් ඔව්. ආ. ඒක තමයි අවුල. මේ ඒක නෙමෙයි මිස්. මම අහන්නම හිටියේ. මේ මිස් මොකේද වැඩ කරන්නේ? මම ටීවී channel එකක වැඩ කරන්නේ. ඒක තමයි මිස් දැකලා පුරුදු. මම මාධ්‍යවේදිනියක් නේ. මේ එනම් මිස් තේරුම් නැහැ බල්ලා. යන්න ඕනේ නැහැ බලන්න ඕනේ නැහැ. ඇයි ඒ? මිස් මධ්‍යදී කිව්ව නේද? ඔව්. ඒන ඉතින් අනිවාර්යෙන් පැත්තකට අදිනවා. මුගේ ආච්චිට හාල් කරන්න. දන්නවද මං කවුද කියලා? නෑ නේ මිස්. මං අයි channel එකේ කො වැඩ කරන්නේ. හොඳ වැඩේ මකපාසට. හොඳ කෑමක් කරගන්න නිින්ද ගියම නෑ ඔකට. අනේ සාදු බුද්ධා. ආප්පම කාපම් මකපාස.